මේ මස 5 වෙනිදා සහ 6 වෙනිදා දිනවල මීගමුව සිරගෙදර සිරකරුවන් 19ක් සහ බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙක් ඝාතනය වූ සහ 100කට අධික ප්‍රමාණයකට තුවාල සිදු වූ අවාසනාවන්ත සිද්ධිය මුළු රටක් කම්පාවටපත් කළා. මේ ගැටුම සිදුව ඇත්තේ මත්ද්‍රව්‍ය පසුබිම් කරගෙන කියලයි ආරංචි මාර්ග පවසන්නේ. එහිදී ඉතිහාසගත සිද්ධියක් වූයේ පවතින රජයේ අධිකරණ ඇමතිතුමා එම සම්පූර්ණ සිද්ධිය පිළිබඳව වගකීම බාර ගැනීම. ලංකාවේ සිදු ඉතා බිහිසුණු පාස්කු සිද්ධිය පිළිබඳවවත් අදටත් වගකීම බාරගත් කෙනෙක් නැහැ. රජය විසින් මෙම සිද්ධිය ගැන පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඇතුළු කමිටුවේ වාර්තා වෙනතෙක් සැබෑවටම සිදු වූයේ කුමක්ද යන්න අපට විවරණයක් කර ගැනීමට අපහසු වෙනවා. අපේ වන්දනාගාර පද්ධතිය දීර්ඝ කාලයක් තිස්සේ මානව හිමිකම් සංවිධානවල විවේචනයට ලක්ව ඇත්තේ පහත සඳහන් ගැටලු හේතුවෙන්. එක බන්ධනාගාර ජනගහන ධාරිතාව 280කින් ඉක්මවා යෑම. දෙක බන්ධනාගාර ජනගහනයෙන් ආසන්න වශයෙන් 73.8ක් නඩු විභාගයට පෙර සිටින හෝ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන්. මේට ප්‍රධාන හේතුව වන්නේ දිගුකාලීන අධිකරණ ප්‍රමාදයන්. රට පුරා නඩු මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක පසුබෑමක් පවතිනවා වගේම හොඳින් ලේඛනගත කළ නඩු පවා වසර ගණනාවක් ඇදී යනවා. මේ චූදිතයන්ගේ අයිතිවාසිකම් වලට පමණක් නොවේ විශේෂයෙන් ලිංගික අපයෝජනය වැනි සංවේදී නඩුවල වින්දිතයන්ට නියමිත වේලාවට යුක්තිය හිමිවීමද ප්‍රමාද කරනවා. අංක 3 සිරකරුවන්ගේ කණ්ඩායම් අතර ආතතීන් පවතින බවට වාර්තා. 4 බන්ධනාගාර කාර්ය මණ්ඩලය මුහුණ දෙන කාර්ය මණ්ඩලයේ හිඟිය සහ සම්පත් සීමා වීම. මෙම ප්‍රශ්න විසඳීම සඳහා කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධවද ගැඹුරු කතිකාවක් අද සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙනවා. එක ඔන්ලයින් ක්‍රමයකට නඩු ඇසීම මෙන්ම විනිශ්චයකරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම. 2 අද බොහෝ සිරගෙවල් තිබෙන ඉතා විශාල වටිනාකමක් ඇති නාගරික ඉඩම් එදා ඉංග්‍රීසි ජාතීන් විසින් මෙම සිරකඳුරට තන්නා විට ග්‍රාමීයව තිබුවේවා. එම වටිනා ඉඩකඩම් වඩා සුදුසු දේවල්ට යොදවා සිරගෙවල් ලංකාවේ දුර පළාත්වල ඇති ඉතා විශාල ඉඩ ප්‍රමාණයක විහිද ගිය හමුදා කඳුරු වලට මාරු කිරීම. අංක 3 අතිරික්තයක් වූ ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා මෙම සිරකරුවන් කෘෂිකාර්මික වගාවන් හරහා හෝ රජයේ වෙනත් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා රටේ ආර්ථික දායකත්වයට සම්බන්ධ කර ගැනීම. 4 ඉතා සුළු වැරදිවලට ප්‍රථමවට සමාව දීමෙන් ඔවුන්ගේ පවුල් වලට ඇතිවන මානුෂික ප්‍රශ්න මගහරවා ගැනීමට හැකියවීම. 5 සැකපිට අත්අඩංගුවටගත් සුළු වැරදි කළ අය සිරගෙවල් වලට නොයොදවා තාක්ෂණය යොදවා නිවෙස්වල සිටම ඔවුන් අධීක්ෂණය කිරීම. උදාහරණයක් ලෙස ශරීර නිරීක්ෂණ කළ හැකි මයික්‍රෝ චිප්ස් බද්ධ කර එමගින් රජයේ වියදම් අඩු කර ගැනීම. 6 බන්ධනාගාර නිලධාරීන්ගේ අයථා දූෂණ හැසිරීම් වලට පිළියමක් ලෙස සාධාරණ වැටුප් ගෙවීම. 7 බෝගම්බර සිරගෙදර නැවතත් සිරමැදිරියක් බවට පත් කිරීම නුසුදුසු බව. අපි මුලින්ම බලමු අපේ සිරගෙවල් අද මෙතැන්ට ආවේ කොහොමද කියන එක වගේම අපේ සිරගෙවල් වල තදබදයේ පසුබිම. එක්සත් ජාතීන්ගේ සංගමයට අනුව ලංකාවේ සිරකරුවන්ගේ 50%කට අධික සංඛ්‍යාවක් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා හේතුවෙනුයි සිරගතව තිබෙන්නේ. 70 දශකයේ අවසාන භාගයේ ආරම්භ වූ විවෘත ආර්ථිකයත් සමග අපට පැමිණියේ සුකෝපභෝගී බඩු භාණ්ඩ පමණක් නොවේ. සංචාරකයන් සමග මත්ද්‍රව්‍ය ආගමනයත් ඉතා පුළුල්ව සිදු වුණා. නමුත් පාලකයන් ඒවා බලකනවා වෙනුවට ඔවුන්ද ඒවාට උපකාරී වී ඉන් අයුතුවාසි ලබා ගත්තා. 2015 දී පළාත් සභා මන්ත්‍රීවරයෙක්ව සිටි ලංසාගේ නිවසට ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මත්ද්‍රව්‍ය අපරාධ අංශයේ නිලධාරීන් යද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම නිවසට ගොස් ඔහුව වැළඳ ගැනීම අදත් ලාංකික දේශපාලන සන්දර්භයේ නීච සිද්ධියක් ලෙස ඉතිහාසගතව තිබෙනවා. අවාසනාවකට මෙම මත්ද්‍රව්‍ය ගෙන්වන ධන කුවේරයන් අදටත් රජයද්දී ඔවුන්ගේ අත්කොළු බවට පත්වෝ ඉතා දිලිදු පුරවැසියන්ට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2026 වසරේදී එක රැඳවියෙකු සඳහා වාර්ෂික වියදම රුපියල් 4,50,000කට ආසන්න වෙනවා. මේ ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට කිසිසේත්ම දරාගත හැකි වියදමක් නෙවෙයි. මේ හේතුවෙන් අපගේ සිරගෙවල් සංස්කෘතිය යම් ප්‍රායෝගික සහ දියුණු තත්වයකට ගෙනීමට හැකියාව සලකා බැලුවොත් අප මුලින්ම සිටිය යුත්තේ හිරගෙවල් වලට යන අය අඩු කර ගැනීම. මා ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ සිරකරුවන්ගේ 50%කට අධික සංඛ්‍යාවකගේ චෝදනා වන්නේ මත්ද්‍රව්‍ය. එහෙමනම් මත්ද්‍රව්‍ය තුරන් කිරීමෙන්, මත්ද්‍රව්‍ය පිළිබඳව දරුවන්ට අධ්‍යාපනයක් ලබා දීමෙන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමෙන් මේ ප්‍රශ්නෙන් සෑහෙන ප්‍රතිශතයකට විසඳුමක් සොයාගත හැකියි. එමෙන්ම විනය ඉවසීම මෙන්ම සාහිත්‍ය පදනම් වූ අධ්‍යාපන ක්‍රමය මගින් සංවේදී සහ සහකම්පනය වැනි සාරධර්ම වලින් පරිපූර්ණ ජනතාවක් බිහි කිරීම.
සිරගෙවල් වලින් නිදහස්ව පැමිණ අය නැවත ඇතුළට යාමේ ප්‍රවණතාවය අඩු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කතා කරනවා නම් 120ක් වූ නෝර්වේ රටේ තමයි ඉන් ප්‍රමුඛ ස්ථානය ගන්නේ. නෝර්වේ පුරවැසියන් දැඩි ලෙස විශ්වාස කරන්නේ බන්ධනාගාරයේ අරමුණ විය යුත්තේ සිරකරුවන් නිදහස් වූ පසු සාර්ථක වීමට උපකාර කිරීම මිස ඔවුන්ගේ ජීවිතය තවදුරටත් දුෂ්කර කරන දඬුවම් ක්‍රියාත්මක කිරීම නොවන බව. ඇත්තටම නෝර්වේ සිරගතෝ රැඳවියන්ට ලැබෙන්නේ ඉතා මානුෂික සහ සුවපහසු ජීවිතයක්. එම සිරකරුවන්ට ඔවුන්ගේ නිදහස අහිමි වුවත් ඔවුන්ගේ මනුෂ්‍යත්වය සහ ගෞරවය අහිමි වෙන්නේ නැහැ. අපේ රටේ ආර්ථික තත්ත්වය සලකා බැලුවම නෝර්වේ එක් රැඳවියෙකුට US ඩොලර්ස් 93,000ක් වැය වෙන එවැනි ක්‍රමයක් ලංකාවට යොදා ගැනීම එතරම් පහසු දෙයක් වෙන්නේ නැහැ. මට කියවන්නට ලැබුණ විශේෂඥ මනෝවෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල ලියූ වැලිකඩ අංක 104 සිර කුටියක් තුළ බිහි වූ සරසවිය නම් වූ ලිපිය. එහි එතුමා සඳහන් කර තිබුණා එදත් අද මෙන්ම තිබෙනා වූ අවම යටිතල පහසුකම් සහ තදබදය ගැන. නමුත් ඔහු සිරගේ සරසවියක් කරගත් ආකාරයයි ලිපිය පුරාම සඳහන්ව තිබුණේ. ජයදේව උයන්ගොඩ, සිවලිංගම් අරුරාන්, කොල්විනාද සිල්වා, එන්.එම්. පෙරරා, රෝහණ විජේවීර වැනි ලංකාවේ සැලකියුතු ප්‍රමාණයක් ඉතා විශිෂ්ට ග්‍රන්ථවලට බන්ධනාගාරය තුළදී අකුරු කර තිබෙනවා. ඒ ලංකාවට පමණක් විශේෂ කරුණක් නෙමෙයි. මාටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා උදාහරණ ලෙස ගන්න පුළුවන්. නමුත් අද එවැනි පරිසරයක් සිර ගෙවල් වල තියෙනවද? 2019 වසරේදී මරණ දඬුවම් ලැබූ සිරකරුවෙකු ඉන්දික බන්දුසිංහගේ මාස්ටර්ස් උපාධිය ලබා ගැනීම සහ දැනට පශ්චාත් උපාධියට සූදානම් වීම බන්ධනාගාරයේ සිදු වූ විරල සිද්ධියක්. ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ඉතිහාසයෙන් ලෝකයේ 5 වැනි වතාව ලෙසත් රැඳවියෙකු තම ශාස්ත්‍රපති උපාධිය ලබාගත් පළමු අවස්ථාව මේ වෙනවා. මෙම බන්ධනාගාර ප්‍රශ්නයට මධ්‍යකාලීනව කළ හැකි පිළියම් ලෙස සැලකෙන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ ලාංකීය නීති පද්ධතිය කාර්යක්ෂම කිරීම පිළිබඳව රජය දැනටමත් බොහෝ පියවර ගනිමින් තිබෙනවා. තවත් ගොඩනැගිලි කිහිපයක් උසාවි සඳහා වෙන් කිරීම, විනිශ්චයකරුවන්ගේ විශ්‍රාමික වයස දීර්ඝ කිරීම මේවා අතර වෙනවා. ශ්‍රී ලාංකික රජයට මේ ප්‍රශ්න විසඳීමට දැඩි උනන්දුවක් තිබුණත් තවමත් අතීතයේ සිට පැවතා රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාව රජයට බරපතල අභියෝගයක්ව පවතිනවා. නමුත් ජනාධිපතිතුමා ඒ සම්බන්ධව ඉතාමත් අධිෂ්ඨානයෙන් කටයුතු කරමින් සිටීම ජනතාවට සැනසුමක්. අවසාන වශයෙන් සිටිය යුත්තේ මෙම මීගමු සිද්ධිය හුදෙක් කණ්ඩායම් දෙකක් අතර මත්ද්‍රව්‍ය පදනම් කරගෙන සිදු ගැටුමක්ද? එහෙම නැත්නම් ඉඩ අඩුකම නිසා සිදු ගැටුමක්? ආරංචි මාර්ග පවසන ආකාරයට මෙය මෙහෙවා ඇත්තේ පිටරටක සිට. එහෙනම් එය සිදු වූයේ කාගේ උවමනාවකටද? සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතින මීගමු බන්ධනාගාරයේ ධනවත් රැඳවියන් වෙනුවෙන් පවත්වාගෙන යන සුකෝපභෝගී සිරකුටි නඩත්තු කරන්නේ කවුද? අනික මීගමෝ කියන්නේ ලංකාවේ ප්‍රබලම මත්කුඩු ජාවාරම් කරුවෙකුගේ ගම. අද ඔහු මේ කිසිවකට සම්බන්ධ නැති බෝධිසත්වයෙක් යයි අපට කිව හැකිද? පසුගිය දශක ගණනාවක් තිස්සේ සිදු කළ මිනීමැරුම්, අපරාධ, වංචා දූෂණ, අල්ලස් වැනි දේට අනිවාර්යයෙන්ම සිරකුඩුවල läගීමට සිදුවන බව දන්නා හිටපු දේශපාලකයින්ට සිරගෙවල් වල පහසුකම් වැඩි කර ගැනීමට මෙහෙවන ලද්දක්ද? මෙයට පිළිතුරු විමර්ශන අවසානයේ දැනගැනීමට ලැබේවයි බලාපොරොත්තු වෙනවා. තවත් වීඩියෝකින් හමු වනතුරු ඔබට ආයුබෝවන්. Sri